ලිපගිනි මොළවන තෙක්දිය සැලියේ සැපයක් යැයි කකුළු අදිය කෙලියේ එපමණ තොප සිතතොත් නොපැකිලියේ සැපයක් නම් නෑ මේ රස කෙලියේ මේ රස කෙලියේදී අපි විඳින අත්විඳින දකින බොහෝ දේ පිළිබඳව අද හෙළකිරුළ වැඩසටහනෙන් කතා බහ කරන්නේ අපේ සූදානම. නිවහල් දැයකට නිසිරිසි දේම දෙන සිල් සුවඳයි හෙළදිවිය ජාතික වැඩසටහනත් ඍෂි දැහැමිහාර ආයතනයත් මගිනුයි අපේ වැඩසටහනට සදහැබර දායකත්වයේ අත්වල සපයන්නේ. වෙනදා වගේම අප කෙරේ අනුකම්පාවෙන් අදත් අපේ වැඩසටහනට හෙළකිරුළට වැඩම කොට වදාළ ඕපාත රජවංගල ආරණ්‍ය සේනාසනාධිපති විචිත ධර්මකතික ත්‍රිපිටක විශාරද පූජනීය අවසරයි ඕපාත සමිත විහාරී අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේව නමස්කාර පූර්වකව පිළිගන්නවා. සිල් සුවඳයි හෙළදිවිය ජාතික වැඩසටහනෙත් ඍෂි දැහැමිහාර ආයතනයේත් ගරු සභාපති අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු දහනායක වෛද්‍යතුමාවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අදත් අපේ වැඩසටහනට බෙලියත්තේ ඉඳලම මේ බොහෝ දුර බැහැර ඉඳලා මේ අග නගරයට අග නුවරට අදත් මේ ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් ඉතාමත්ම කරුණාවෙන් අදත් වැඩසටහනට සහභාගී වෙන ආයුර්වේද වෛද්‍ය නිලධාරී නේද? ඒ පමණක් නෙවෙයි දකුණු පළාත් අධීක්ෂණ වෛද්‍ය නිලධාරීතුමිය අපේ නිශාන්ති වෛද්‍යතුමියව අපි ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඔබතුමියකින් බොහෝ කාරණා අදත් අපිට දැන කියා ගන්නට ඉඩ හසර ලැබේ කියලා අපි විශ්වාස කරනවා. අපේ වෛද්‍යතුමාට යොමු වෙන්න කලින් අපේ හමුදුරනේ මේ සසර බිය නොදැනීම නිසා අපි මේ රස තෘෂ්ණාවේ ඇලී ගලී අපි මේ දැහැමි දෙයින් අපි අත්මිදලා ඉන්නවා. ඒ නිසා බොහෝ වෙලාවට අපි දැහැමි නිෂ්පාදන, දැහැමි ආහාර සංස්කෘතිය, දැහැමි සෞඛ්‍ය පද්ධතියෙන් බැහැරව අපි මේ රස තෘෂ්ණාවට ගිජු වෙලා සංසාර බියක් නොදැනීම නිසා අපි පළඟැටියෝ වගේ පැණි වලට ඇදෙන කූඹි වගේ අපේ මේ සෞඛ්‍ය පද්ධතිය අපේ සංසාරේ කෙලෙස් වැඩි කර ගැනීමට අපි යොමු වීම පිළිබඳව මේ සසර බය සසර බිය දැනෙන විදිහට අද ආරම්භයේ ප්‍රවේශ පෝරිකාවක් ලබා දෙන්න පුළුවන් නම් ඒක වැදගත් කියලා මම හිතනවා අපේ හඳුනේ මේ ඇසලමයිදී. ඔව් තෙරුවන් සරණයි අපේ චාමික මහත්තයා. මේ ඊටාම වැදගත් මාතෘකාවක් තැබුවේ ඔබතුමා. විශේෂයෙන්ම ගත්තාම මේ ආහාරය ඒ රස තෘෂ්ණාව බුදුරජාණන් වහන්සේ ඔය මහණෙනි මම මේ පස්වෙනි පරාජිකාවක් පනවනව නම් මේ ආහාරය සම්බන්ධවයි පනවන්නේ. ඒත් හැම දෙනාගේම ආහාරය හින්දා ඒ කියන්නේ හැම දෙනාගේම එකම ප්‍රධානම දේ ආහාරය නිසා පනවන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනෝ මේ පරාජිකා 4කින්. ඒතකොට ඒතරම් දරුණු කොට වදාරන්නේ මේ ආහාරය හින්දා ගොඩාක් විනාශයටපත් වෙනෝ ජනතාව. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා වේවා, ගිහි පින්වතුන් වේවා මේ හැමෝම මේ ආහාරය හින්දා තමයි ගොඩාක් විනාශයටපත් වෙන්නේ. ආහාරය කියන එක පුත්‍ර මාංශෝපමාව වදාළනේ. පුත්‍ර මාංශෝපමාව. ඒ කියන්නේ කාන්තාරයක අඹු සැමියුවලක් පුංචි දරුවෙකුත් වඩාගෙන ගමන් කරනවා. මේ ගමන් කරනකොට ගිනිච්ච වතුර ආහාර ඉවර වෙනවා. දැන් ඉදිරියට යන්නත් තියෙනවා ආපදුර ආපස්සට එන්නත් තියෙනවා. දැන් ආපදුර විශාල හරියට මැද. දැන් මේ දෙන්න තරුණ දෙපළ කතා වෙනවා. දැන් මොකද්ද අපි කරන්නේ? කරන්න දෙයක් නැහැ. ජීවත් වුණොත් අපි දෙන්න ඉදිරියට දරුවෝ හදන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලම කතා වෙන්නේ පිරිමියා කියනවා මගේ මාංශය අනුභව කරලා ඔයා දරුවත් එක්ක බේරෙන්න කියලා. භාර්යාව කියනවා අනේ ඔයා නැතුව මට බෑ ජීවත් වෙන්න. එහෙනම් මගේ මාංශය අරගෙන මගේ දරු පැටියත් අරගෙන සාමියාට කියන ඔයා ගිහිල්ලා බේරෙන්න මම මාව මරාගෙන කන්න. ඊට පස්සේ කියනවා නෑ නෑ ඔයාත් නැතුව මට බෑ. ඒක නිසා අපි දෙන්න ජීවත් වුණොත් දරුවෝ හදන්න පුළුවන්. දරුවාගේ මාංශය අනුභව කරන අනේ මට නම් ඒ වැඩේ කරන්න බෑ කියලා අම්මා බාර දෙනවා තාත්තට.
තාත්තා බාර දෙනවා අනේ මට නම් බෑ මගේ දරුවා මරන්න කියලා අම්මට බාර දෙනවා. ඕමම අතින් අත යවනකොට මේ දරුවා කොහොම හරි ක්ලාන්ත හේට්ටුව හින්දම මැරෙනවා. මැරුණට පස්සේ ඒ මල මේ කියන්නේ මාංශය දැන් ඉතින් මේ අය දෙන්නත් එක්ක අනුභව කරනවා. මේ අනුභව කරනකොට මිරිස් නැති, ලුණු නැති, තුන පහ නැති, ඒ වගේම මේ මාංශය ගත්තාම ඒ වගේම නොපිසපු, ඒ වගේම අමු මාංශය මේක කාරණා කීපයක් හින්දා පිළිකුල්. ලදරු මාංශයක් නිසා, ලුණු මිරිස් නැති මාංශයක් නිසා, නොකන මාංශයක් නිසා, ඒ කියන්නේ නොකන මාංශයක්නේ. මේ වගේ කාරණා නොපිසූ මාංශයක් නිසා. ඉතින් මේ වගේ ගත්තාම කාරණා රාශියක් හින්දා මේ මාංශය පිළිකුල්. හැබැයි මේ ආහාරය ගන්න මේ කට්ටිය මේ කාන්තාරයෙන් එගොඩ වීම සඳහා. ඒ වාගේ මහණෙනි ඔබලාටත් මේ ආහාරය ගැන මම වදාරන්නේ ආහාරය කියලා කියන්නේ මේ යාපනාය විහිංසෝ බරත්‍ය බ්‍රහ්මචර්යානුග්‍රහය. යැපීම පිණිස මේ බඹසරට අනුග්‍රහ පිණිස මේ මම මේ ආහාරය පනවනවා. එතකොට ගත්තාම මේ ආහාරය අපිට යැපෙන්න පමණයි කියන මේ තැන ඉඳගෙන. එතකොට ඒ ගන්නා වූ ආහාරයත් ඒ වගේම ඒ ආහාරයට සෝදානම් කරන භූමියේ ඉඳලා පිරිසිදු භාවය කියන එක අත්‍යවශ්‍යයි. ඒ කාරණාව තමයි ওই ධාර්මික ආහාර රටාව සිල් සුවඳයි හෙළදිවියයි කියන මේ වැඩසටහනෙන් මේ විදියට විශේෂයෙන්ම ඒත්තු ගන්නන්න හදන්නේ පුළුවන් තරම් ජනතාවට නේද අපේ මහත්තයා. හොඳයි. අපේ හමුදුරෝ ඉතා වැදගත් ප්‍රවේශයක් අපිට ලබා දුන්නා කියන විශ්වාසය අපි තුළ තියෙනවා. අපේ අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු දහනායක වෛද්‍යතුමා අතර තියෙනවා දේශීය ආහාර සහ ආහාර වට්ටෝරු පොතක්. මම හිතන්නේ විශාල ග්‍රන්ථයක්. මේක මේ WhatsApp කරෝතින් ඔබට නොමිලේ ලබා දෙන්න වෛද්‍යතුමා සූදානම් ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නෙත් අපි මේ ආරම්භයේදීම අහනවා. බොහෝ මේ ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුන් මේ වැඩසටහන බලන් ඉන්නවනම් ඔබ පෑනක් කොලයක් අතේ ළඟ තියෙනවනම් නැත්නම් ඔබේ ජංගම දුරකථනයේ අතේ තියෙනවනම් වෛද්‍යතුමා කියන මේ දුරකථන අංකය සටහන් කරගෙන WhatsApp පණිවිඩයක් යොදලා මේකේ PDF මේකේ මේ නේද දුඩ මුදු පිටපත් ගෙන්න ගන්න හැකියාව තිබෙනවා. ඔබට මේ නොමිලේම ගෙන්නා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඔබට ලැබෙන අවස්ථාව මග හරින්නට එපා. මේ රහස් වට්ටෝරු පොතක් මේ වෛද්‍යතුමා අතේ තියෙන්නේ. වෛද්‍යතුමා අපිට මේ කොහොමද අද වැඩසටහනට ඔබතුමාගේ ප්‍රවේශය ලබා දෙන්නේ? මේ මහා දැවැන්ත ආහාර වට්ටෝරු පොතක් අතැතිවයි ඔබතුමා අද වැඩසටහනට ඔබතුමාගේ සහභාගීත්වය සිදු වෙන්නේ. ඇත්තටම මේ අසල මාසේ අපේ ස්වාමීන් වහන්සේ ඉදිරියට මම හිතන්නේ කියයි මේ ධම්මචක්ක සූත්‍රය දේශනා කර පස්වග මහන් වෙන්න. මම හිතන්නේ මේ සූත්‍රය තුල තමයි ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම අපිට මේ සම්මා ආජීවය පිළිබඳව ඒ කියන්නේ අරෂ්ටාංගික මාර්ගය පිළිබඳ අවබෝධ ඥානය ලබා දෙන්නේ. ඉතින් මේකේ මේ සම්මා ආජීවය කියන කොටසත් එක්ක තමයි අපි මේ දැහැමී ආහාර සම්ප්‍රදාය ඉදිරියට ගෙනියන්න උත්සාහ දරන්නේ. ඉතින් කොළ යුතු වෙලදාම් විතරක් නෙවෙයි තුලා කෝටා මේ හොරට කිරණ මයින මිනිසුන් අමාරුවේ දාලා වෙලඳාම් කිරීම මේ සියල්ලම ආදීනව මේකේ සඳහන් වෙනවා. ඔව්. ඉතින් මේ පොතේ වෙන දෙයක් නෑ නේද? ඔව්. මේ සම්මා ආජීවය මත ඒ කියන්නේ දැහැමී ආහාර රටාවට අත්පොතක් කෙනෙක් තියෙනවා නම් ඒක තමයි මේ පොත කියන එක මට පැහැදිලිව හඳුන්වලා දෙන්න පුළුවන්. මම හිතන්නේ සමීප දර්ශනයක් ගත්තොත් මේ අපේ සිල්සුඳ හෙළදිවියයි අපේ කොඩිය තමයි මේ තියෙන්නේ ලාංඡනය. ඉතින් ඒකත් එක්ක සමීප වුණා නම් තව ටෙම්පෙන්නේ නේද? ඔව්. ඉතින් මේක දැක්කම ඒක වෛද්‍යතුමා අපි තව සමීප දර්ශනයකට යමු. ඒ වගේම මම මේක පෙන්වන්න අතර කියන්නම් මේක මම කලින් සැර එකත් පෙන්නුවා. නමුත් මේ පොත මම ගේන්න බැරි වුණා. නමුත් අද මම මේක print out එකක් අරන් ආවේ. මේ පොත පිටු 186ක් විතර තියෙන පොතක්. මේකේ බොහෝ අපිට තියෙන දේශීය ධාන්‍ය වර්ග, දේශීය අල වර්ග, එළවලු වර්ග, පලා වර්ග වගේ හැම දෙයක්ම දැන්ට අපි අපේ පරිසරේ ස්වාභාවිකව දකින්නට තියෙන දේවල්. මේ නැතිව මේකේ නැහැ. ඔක්කොම මේක තියෙනවා. හැබැයි එක එක පළාත් වලට ආවේනිකව මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද අන්න ඒ වගේ ආහාර පිළිබඳව මේ ආහාර මොනවද? මේ ආහාර උයන්නේ කොහොමද? ඒ වගේ මේ ආහාරවල තියෙන ගුණ ගැන මේකේ
සංක්ෂිප්ත විස්තරයක් අඩංගු වෙනවා. ඉතින් මේක ඇත්තටම මම මේ වෙලාවේ ඇත්තම කෘතඥතාව බල කරන්න ඕනේ මේක සකස් කරන්න අපිට උදව් කරා විශේෂයෙන්ම වෛද්‍ය සුජීවා වික්‍රමසිංහ එතුමිය පෝෂණවේදී වෛද්‍යවරියක්. ඒ වගේම වෛද්‍ය මාලින් බටුකඩ, වෛද්‍ය උත්පලා පෙරේරා, වෛද්‍ය ජයනී අබේසිංහ, වෛද්‍ය නිරෝෂන් රාජපක්ෂ, ඒ වගේම වෛද්‍ය කුමාරී අබේසිංහ වගේ වෛද්‍යවරු කීප දෙනෙක් එකතු වෙලා බටහිර ආයුර්වේද වෛද්‍ය දෙගොල්ලොන්ගේ එකමුතුව. ඉතින් ඇත්තට මෙතන මේ දැනුම පදනම් වෙන්නේ අපි ස්වාමීන් වහන්සේ පහුගිය කාලේ පින්කම් මේ දේශීය ආහාරමේ දැහැමි ආහාරමේ පින්කම් අපි කරා 150කට ආසන්න ප්‍රමාණයක්. ඒ 150ක් පින්කම් කරනකොට විවිධ පළාත්වල අපි ජනාධිපති කාර්යාලය හරහා විවිධ ආකාරයෙන් දැනුවත් කරලා මම ඒ දේශීය සුරක්ෂිත ඒ කියන්නේ ප්‍රාදේශීය ආහාර ප්‍රවර්තන ජාතික වැඩසටහනේ අපි සමාජික විදියට ඉන්න කාලේ මේ විහාරස්ථාන වලට මේක දැනුම් දීලා මේ කරන මේ වැඩසටහන තුළ අපි දැක්ක ස්වාමීන් වහන්සේ දේශීය ආහාර අපි සාමාන්‍යයෙන් 30ක් විතර දැන් අපි කවුරුත් පාවිච්චි කරන්නේ. මේක 145 දක්වා අපිට මේ උණ භාවිත ආහාර වර්ග නැවත ප්‍රවර්ධනය කළා මතු පිටට ගේන්න පුළුවන් වුණා මේ පින්කම් සංස්කෘතිය හරහා. ඒතර මට දැන් අර තියෙනවනේ මේ අපි දැහැමි ආහාරය දුන්නොත් ඒකේ ප්‍රතිඵල ඒ වෙලෙම ලැබෙනවා කියලා ඇත්තටම ditta ධම්ම වේදිනීව අපිට ඒකේ ප්‍රතිඵල ලැබුණා. මේ දේශීය ආහාර වට්ටෝරු ඒ කියන්නේ ආහාර වර්ග 30 අපිට මේ 5 ගුණයකින් විතර වැඩි කරගන්න පුළුවන් වුණා මේ දේශීය ආහාර දානමය පින්කම් හින්දා. ඉතින් ડોક્ટર දිල්කි බෙඩියත් පැත්ති කරා ගොඩාක් ඒවා. සිතුල් පවුවේ මෙතුමිය ඉතාමත් ලස්සන හැම ආහාරයක්ම නම් කරලා සිතුල් පවුවේ අපේ පූජනීය ස්වාමීන් වහන්සේට පූජා කරා ස්වාමීන් වහන්සේ මට ඒක හොඳට සිතුල් පවුව කියන්නේ නිර්මාංශ ආහාර කලාපයක්. ඉතින් ඇත්තටම අපේ මැට්‍රඹ හේමරත්න ස්වාමීන් වහන්සේ අපවත් වදාළ උන්වහන්සේ තමයි මේකට මේ උන්වහන්සේට තමයි අපි පූජා කරන්නේ. උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය. ඉතින් මේ වෙලාව ඒකත් මතක් කරනවා. ඉතින් ඒකින්ද දැන් සිතුල් පවුවට යනකොටම ගහලා දෙනවා මේ නිර්මාංශ ආහාර කලාපය කියලා. දැන් මම හිතන්නේ ලෝකෙම මේ Google ගිහලා සර්ච් කරොත් ලෝකෙම නිර්මාංශ ආහාර කලාප එහෙම නැත්නම් අබේ භූමි ගැන කතා කරන්නේ මේ අබේ දානේ දුන්න ලෝකේ ප්‍රථම තැන කතා කරද්දී මිහින්තලාව තමයි අදටත් මුළු ලෝකෙම පළමු තැන හැටියට පිළිගන්නේ. එතනත් පහුගිය පොසොන් සමයේදී නිර්මාංශ ආහාර කලාපයකයි කියලා නාමපූර්ව බව ප්‍රදර්ශනය කරන්න ගත්තා. ඒක හොඳ ප්‍රවණතාවක්. එතන විශේෂ කාරණයක් තියෙනවා මේ ඒ සිතුල් පවුවේ අපි ගියපු වෙලාවේ කිව්වා මේකට කවුරු හරි මේ මාංශමය ආහාර ගෙනාවොත් එතන සත්තු කුපිත වෙනවලු. ඇත් පන්තියක් ඉන්නවලු කුපිත වෙනවා. ඒක අපිට කිව්ව කතාවක්. ඒකේ ඇත්තම සත්‍යතාවය අපි ගියොත් බලා ගන්න පුළුවන්. ඒතර ස්වාමීන් වහන්සේ ඒතර ඒ කාරණයක් එක තමයි මේ මිනිස්සුන්ට මේ දේ පනවන්නේ. ඒ නීතිය පනවලා තියෙන්නේ. මම හිතන්නේ කිසිම කෙනෙක් කුපිත වෙන එකක් නැහැ. මේ වසවිසෙන් තොර ආහාර නේද? දැහැමි ආහාර රැගෙන ගියොතින් හැමදෙනාම මේකෙන් සතුටටපත් වෙයි කියලා මම හිතනවා. ඔවුන්ගේ පෝෂණය, ඒ වගේම සෞඛ්‍ය, නිරෝගී භාව ආරක්ෂා වෙන්නත් මේක හේතු වෙයි. අපේ දිල්කා මේ නිශාන්ති වෛද්‍යතුමී කොහොමද මේ නිරෝගීකම ඒ වගේම පෝෂණ තත්ත්වය පවත්වාගෙන යාමට දැහැමි ආහාරය කොච්චර වැදගත්ද කියන කාරණාව අපිට කියා දෙන්නේ. ජානක දැන් මේ දැහැමි ආහාර කියන එක අපේ සමාජ සංස්කෘතියේ තිබිච්ච දෙයක් නේ. මේ ආහාර සංස්කෘතිය දැන් වෙනස් වෙච්ච එකනේ ප්‍රශ්නේ. එතකොට මේ දැහැමි ආහාර රටාව තුළ දැන් අතන මේ පොත පරිහරණය කරනකොට තේරෙනවා මෙතන අපේ ડોක්ටර් කිව්වා වගේ මෙතන මේ අලුතෙන් ගෙන ආපු ආහාරයක් නැහැ. ඔතන දැන් අපි ප්‍රදර්ශන කරද්දී සමහර වෙලාවට ඇවිල්ලා අහනවා ඇයි මේ වැටකොළු පතෝල ප්‍රදර්ශනය කරන්නේ? මොකද වැටකොළු පතෝල මිනිස්සු කෑවට ඇත්තටම මේක ඇතුළේ අන්තර්ගතවල තියෙන ගුණය අතීතේ මිනිස්සු මේව කෑවේ මොකටද කියන එක අද සමාජගත වෙලා නැහැ. ඔව් දිල්ක වෛද්‍යතුමීනි දැන් අපේ සමාජයේ අපේ ජනශ්‍රුති වලට අපේ හරපද්ධතීන්ට පහර දීමක් කරලා තියෙනවා. ආර කැඳ බිව්ව වගේ ඒ වගේ මේ කැවුම් කන්න සූර්යා මෙම් සිංහලයා මෝඩයා ඔය වගේ වැටකොළු වගේ පතෝල වගේ මේ වගේ කියලා මේ ඒවට ගහලා තියෙන්නේ. ඇත්තටම මැටි මෝල වගේ මැටි නිෂ්පාදනයට ගැහුවා ඒ වගේ. මේ අපේ හරපද්ධතිය අපේ සංස්කෘතියට තමයි මේ පහර එල්ල කිරීම කරලා තියෙන්නේ. ඒකට උත්තරයක් තමයි අපි මේ දීලා තියෙන්නේ. විශේෂයෙන්ම වැටකොළු පතෝල කියලා කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණ ඉතා ඉක්මනින් වැඩි කරන්න පුළුවන් ආහාරය. ඒකනේ අපි ලෙඩ වුණාම දෙන්නේ. උණ ගත්තාම එක අසනීප හරියම ජීර්ණය පහසු කරලා විටමින් ගොඩාක් තියෙනවා. ඒ වගේම ඇන්ටිඔක්සිඩන්ට් ඊළඟේම ප්‍රතිශක්තිකරණය ගොඩක් වැඩි කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ දැන් ලෙඩ වුණාට පස්සේ අපේ අග්නිය පහළ වැටෙනවනේ. ඒ වෙලාවට අපි දෙන්නේ නැහැ බර ආහාර. මේ වගේ දෙයකින් තමයි පටන් ගන්න. විශේෂයෙන්ම ලුණු කැඳ වගේ දෙයක්. අපි දැන් අපේ පාරම්පරික ආහාර වලින් දෙන ලුණු කැඳ
ඇත්තටම දිව්‍ය ඖෂධයක් වගේ. අතර මෙතුම කියනකොට මට මතක් වුණා මේ පතෝල වල ගුණ දැන් පතෝල වගේ කියන්නේ. අතරම පතෝල වගේ වෙනවනම් කොච්චර හොඳද කියලා හිතන සාවිනාස මේ ගුණ ටික දැක්කොත් දැන් ස්ථූලභාවය නැති කරනවා. ඔන්න ඔය පාරවල් දිගේ ඇවිදින්න ඕනලාට මහතුරුට කියන්න පුළුවන් පතෝල වගේ වෙන්න පුළුවන් කියලා. එතකොට මොකද ස්ථූලතාවය නැති කරනවා. අදිරුදිර බීන්නේ සුව කිරීමේ හැකියාව තියෙනවා. හෘද වේදනා සුවපත් කරනවා. හෘද රෝග වළක්වනවා. වග්ගඩ් නිරෝධ කරනවා, මුත්‍රා පෙරීම වැඩි දියුණු කරනවා, ශරීරය විසහරණය කරනවා. ඇත්තටම මේ ප්‍රතිශක්තිය මේ වගේ මේ වෛරස් රෝග පවතින කාලෙක හරි වැදගත් මේ දියේලෝලු. මේකට දියේලෝලු කියලා කියන්නේ ඇත්තටම. ඒක හින්දාම තමයි මේකට අර නම දියේලෝලුනේ. එතකොට ඒක හින්දාම නේ වෛද්‍යතුමා මේවට පාර ගන්න දැන් වැඩි දැන් අපේ ආහාරයෙන් පිට දෙයක් ගමු. දැන් මුල් ඒරියා සටනේ තමයි එලෝ අධිරාජ්‍යවාදීන්ට එලෝ පහර දුන්න තැන බිම හතර ගාතේ දාලා වැටුණ තැන. අද එතන අපේ අභිමානය දැනවෙන හින්දා දැම්ම මානසික රෝහලක්. එතකොට මුල් ඒරියාව කොහොම අපේ අතීත ශ්‍රී විභූතිය අපේ අදීනත්වයේ අභීන බව නෙවෙයි පේන්නේ. අර මානසික රෝහල දැම්ම මුල් ඒරියාවේ ඔයා මුල්ලේ අංගොඩද මුල් ඒරියාවේද කියලා අන්න ඒවට ගහන්න කරපු දේවල් මේවා අපි හඳුනගෙන මේවා හැරවුම් ලක්ෂයක් කරගන්න ඕනේ. ඒකයි මේ හෙළ කිරුළ පටන් ගත්තේ. මේ හෙළ කිරුළ කියන්නේ නිකම්ම මේ තවත් එක වැඩසටහනක් නෙවෙයි. හෙළ කිරුළ කියන්නේ ಜಾති කොඳුනාරට යලි ඔද්දතේද ගන්නන වැඩසටහනක්. හෙළ කිරුළ කියන්නේ මේ ಜಾතියට මේ ජීව හුස්ම පනපෝන වැඩසටහනක්. ඒ නිසා හෙළ කිරුළ නිකන් අනෙකුත් වැඩසටහන් එක්ක ඔබ සංසන්දනය කරන්නට එපා. මේ අපේ ජාතිය අදීන බව අභීත බව මතු කරන වැඩසටහනක් කියන එක අපි ඔබට අනිර්ලෝභීව අපි අදීනව අභීතව කියන හෙළ කිරුළේ මේ තියෙන අපේ දේශීයත්වයේ නගා සිටීම. එතනද ජාමික මහත්තයා මේ ඔය අපි ඔබතුමා කියවනේ කැඳ බීපු ජාතියක් කියලා. ඇත්තටම කැඳ බීපු ජාතියක් කියන එක ආඩම්බරයක් මං කියන්නේ. අතීතයේ ඉඳලම කැඳ කියන සංස්කෘතිය අපේ සමිනාස ත්‍රිපිටකයේ සූත්‍රවල යවාග සූත්‍රයක් වෙන එහෙමම තියෙනවානේ. කැඳවල අනුසස් වෙනමම සඳහන් කරලා තියෙනවා. ඒකට පංච බල වැඩෙනවා. ඒතර කැඳ කියලා අපි දැන් අපි වෛද්‍යවරු හැටියට කාලයක් තිස්සේ මේ කැඳ රෝගීන්ට දීලා රෝගී සුව වෙච්ච හැටි දැක්කාම ඇත්තටම දුක හිතෙනවා. එහෙම කතාවක් සමාජගත වෙච්ච එක ගැන. මොකද කැඳ නිසා මිනිස්සු නැවත බිමට වැටිච්ච මිනිස්සු නැගිට්ටලා. ඇත්තටම ඔය දැන් අපි ගොඩාක් කාලවට මගේ රෝහලේ මම ආයුර්වේද වෛද්‍යවරියක් හැටියට මම මගේ ප්‍රතිකාර අධ්‍යක්ීම එක මම ගොඩක් කාලවට පටන් ගන්න කැඳවලේ. එතකොට හරි ලස්සනට ඒව ආහාරයේ ගුණය ශරීරගත වෙනවා. ඉතින් මේ කැඳ සංස්කෘතිය කියන්නේ අපේ රටේ උරුමයක්. මේක හොඳම මේ සංසන්දනය තමයි ස්වාමීන් වහන්සේ කැඳෙහිකුයි සුප්පෙහිකුයි සංසන්දනය කරන එක. දැන් බටහිර සංස්කෘතියේ සුප් එක තියෙන්නේ. හැබැයි සුප් එකයි කැඳ එකයි සංසන්දනය කරච්චාම මම හිතන්නේ මේ කියන එක වැදගත්. කැඳ එකක් ගත්තොත් මේකේ දේශීය පාරම්පරික ධාන්‍ය වර්ග ටික, පලා වර්ග ටික, කුළුබඩු මේ ඔක්කොම තියෙනවා. සුප් එකක් කියන්නේ තාක්ෂණයක් නෑනේ. සුප් එකට ඕනම දෙයක් දාලා සුප් එකක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වෛද්‍යතුමා ওই සුප් එකේ දැන් තියෙන දේ මේවා පිළිකාකාරක කියලා පැහැදිලිව හඳුනාගෙන තියෙනව නේද? ඔය දැන් සුප් කැට කියන්නෙම පිළිකාකාරකයක් කියලා අද. අනිවාර්යෙන්. ඒක සුප් එකයි කැඳේ හදන ක්‍රමවේද දෙක. දැන් කැඳ එකක් අපි හදන්නේ කොටලා. නැත්නම් තලලා. එතකොට ඒක ඇතුලේ තියෙන අන්තර්ගත වෙලා තියෙන පෝෂණ ගුණ එන වෙදය තියෙනවා. නමුත් සුප් එකක් හදද්දී අපි ගන්නේ කපලා. එතකොට එතනදී නිදහස් වෙන පෝෂණ ගුණයේ වෙනසක් තියෙනවා. අපි තලලා දැන් අපි නිකම්මඩ ගත්තත් කොළ ටිකක් කැපුවම එන යුෂයකයි තැලුවම එන යුෂයකයි අතර වෙනසක් තියෙනවානේ. ඒතර පෝෂණ ගුණයත් ඒ වගේ. එතකොට ඒ ක්‍රමවේද අපේ පාරම්පරික ආහාර සංස්කරණ ක්‍රම දැන් අපි මේ පොත ඇතුලේ ආහාර වට්ටෝරු කීපයක්ම ඇතුළත් කරලා තියෙනවා. එතකොට එතනින් අදහස් කරන්නේ මේ රටෙන් ගෙලිහිලා ගියපු ඒ සංස්කෘතිය. ඒ කියන්නේ ආහාරය එක වෙලාවක අපි චූටි වෙනසක් කරාම ප්‍රතිඵලය 100%කින් වෙනස් කරන්න පුළුවන් අවස්ථාව අපිට තියෙනවා. ඒ ආහාර සංස්කරණ ක්‍රම හරිම වැදගත්. මම හිතන්නේ අපේ ආන්දරනේ මට මේ වෛද්‍යතුමිය එන ගමන් කිව්වා ශාමික මේ එකම හාල් එක බෙදලා ගත්තාම එක ගුණයක් නිකම්ම ගත්තාම තව ගුණයක් කියලා මේක නිකන් ප්‍රාතිහාරයක්. ඕක අපිට ඉස්සර අපේ ලොකු සාන්නාසලා උගන්වනවා පුංචි කාලේ කැඳ එකමයි බත් එකේ කැඳ එක වෙන ගුණයක්. බත් එකම බත. ඒක බත් අනුභව කිරීම එක ගුණයක්. ඒකම හාල් බැදලා වැඩි හාල් කැඳ එක ගුණයක්. ඊළඟට ආපහු බත්ගුලි කියලා අග්ගලාව බත්ගුලි. එතකොට ඒක එක ගුණයක්. ඒ විදියට ඔය බුද්ධ කාලෙත්
තිබිලා තියෙනවා බඩේ අජීර්ණ වලට එහෙම අර හාල් බෙදලා මේ කියන්නේ මේ ඒ විදිහට සුළුගුළු යාගෝ මේ කැඳදීම දැන් ඇත්තම සුළුගුළු උපාසකතුමාගේ ඒ කතාව තියෙනවා මලියදේව මහරහතන් වහන්සේ කතාව ඒ වගේ බත් කැඳ මේ දියබත් කිව්වම තවත් ගුණයක්. ඔව් දියබත් කිව්වම තවත් ගුණයක්. අද සමහර තැන්වල රෙස්ටෝරන්ට් වල තියෙනවා වෛද්‍යතුමා දියබත් කියලා ගන්න පුළුවන් ගියාම ඉස්සර අර මේ රෑ බත් එකට වතුර දාලා උදේට කන එකනේ දියබත්. ඒ අද තියෙන සමහර තැන්වල දියබත් ගන්න. දියබත් කඩවල තියෙනවා මේ හැමදෙන්නේ. තියෙනවා. ගෑස්ට්‍රයිටිස් එකට එහෙම දැන් ගොඩාක් හරිය භාවිතා කරන්නේ දියබත් එකනේ. මේ වෛද්‍යතුමිය අර පොඩි සංස්කරණයක් කරලා ලොකු පරිවර්තනයක් කරන්න පුළුවන් හාල් බැදලා අන්න ඒක අපිට කියා දෙන්න වෛද්‍යතුමිය. ඇත්තටම අපි සාමාන්‍යයෙන් අම්මා කියන කෙනාගේ මේ දැනුම තමයි මේ ලෙඩ වුණාම අම්මා වෛද්‍යවරු හොයන් ගියේ නැහනේ. ඇත්තටම අපි දරුවෝත් එක්ක වැඩ කටයුතු කරන සමහර වෙලාවට දරුවන්ට මලබද්ද එනවා කියනවා. ඒ වෙලාවේදී අපි හාල් ටික අරගෙන විශේෂයෙන් පාරම්පරික හාල් එකක් අරගෙන ඒක ලුණු කැඳක් විදියට හදලා දෙනවා. හැබැයි ඒ දරුවටම හැදෙනවා මල පහවීම වැඩි. කියන්නේ අතිසාර වගේ තත්ත්ව පාචන ඒ වෙලාවට ඒ හාල් ටිකම අරගෙන කබලේ බෙදලා කැඳ හදනවා. බෙදි හාල් කැඳ. එතකොට ඉස්සෙල්ලා බැසිකලි ඒ කියන්නේ මල බද්දේට දුන්නෙත් ඒකමයි. හදන චූටි වෙනසක් නේ කරේ. බැද්ද විතරයි. බැදලා කැඳම හැදුවා. ඒතර මේ වගේ චූටි වෙනසකින් ලොකු ප්‍රතිඵලයක් එනවනේ වෙනස. හොඳයි මේ වෙනස පෙන්වන වැඩසටහන තමයි හෙලකිරුල. මේ පහුගිය පොසොන් සමයේ මම හිතන්නේ අපේ මේ කාර්යයට උරු දෙනවා අපි විශේෂයෙන් පොතේදී වෙන්න ඕනේ. අපි ಗುಣ මකන ಗುಣ මකු සමාජයක් නෙවෙයි ಗುಣ වනන ගුණවන්ත සමාජයක්. පහුගිය මේ පොසොන් වැඩසටහන ඉතාමත්ම ආකර්ශනීය විදිහට එතුමා ඉදිරිපත් කළා තිබුණා. ඒට මිහින්තලයට අදාළ ඉතාමත්ම සුපහැදිලි දර්ශනය යොදලා බොහොම මහන්සි වෙලා වැඩසටහන මෙතුමා මේ සංස්කරණ නිෂ්පාදන කාර්යය ඉතා හොඳින් කරනවා. අපි හවුදට මේ නිවට නිවාලු බව නැති කරන්න මේ වගේ හෙලකිරුල වගේ වැඩසටහන් වල කාලීන බවත් අපි කතා කර යුතුයි. මොකද දම්සක් හඬ නැගුණු මේ කාලේදී මෙවැනි හඬක් නැගීම කොයිතරම් කාලෝචිතද කියන ප්‍රශ්නේ අපි ඉදිරියේ තියෙන හින්දා අපි ඇත්තටම දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා කියලා බුදුරජාණන් වහන්සේ දම්සක් හඬ අවදි කළ මේ ඇසල පුර 15ක දවසනේ. එතකොට ඒ දේශනාවේ අපේ විශේෂඥ වෛද්‍යතුමා කිව්වා දැන් සම්මාදිට්ඨි කියන්නේ කතමාචසා භික්කවේ මජ්ක්‍ධිමා පටිපදා අන්ත දෙක වජ්ජිත අන්තද්වය වජ්ජිත මධ්‍යම ප්‍රතිපදාව. ඒකේදී තියෙනවා මේ සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිය කියලා. එයින් සම්මා ආජීවෝ කියන මෙන්න මේ පස්වෙනි අංගය ගත්තාම මෙතන විශේෂ ඒ ගැන නෙමෙයි අපි කතා වෙන්නේ සම්මා ආජීවය. ඒතකොට මේ මධ්‍යම ප්‍රතිපදාවට ගුණගරුක යහපත් ආහාර රටාවකින් දිවි පැවැත්මකින් මේ ගමන යන්න වෙන්නේ. නිවෙන්න නම් නිවුණු ආහාර. ඒ කියන්නේ විනාශ අප්‍රමාණ සත්වය විනාශ කරලා වසවිස ගහලා ඒ වගේම දැවිලි තැවිලි ඇති වෙන ආහාර අනුභව කරලා ඇත්තරම මේ ගමන යන්න අමාරුයි. සහ රටටත් බරක් කුණාශක වල්නාශක මහා මේ නේද අපේ තියෙන විදේශ සංචිත නැති කරගෙන කරන්නේ. දැන් මේකට අපි ඇත්තට වශයෙන්ම කරන්න ඕන දෙයක් තමයි දැන් ડોක්ටර් මේ ගත්තාම ගෙවල් වල හැම ගෙදරකම වාගේ ටික දැන් හදා ගන්න ඕන. දැන් සමහර ගෙවල් වල හදනවා මේ ඔය වසවිස නැති ඔබතුමාලා අර දෙන ආහාර රටාව තියෙනනේ වට්ටෝරු එහෙම ඒ වගේ කුළු බඩු ආදී දේවල් නිෂ්පාදනය කරන්න ගෙදර මල් පෝච්චියේ එඹදු දේවල්. ඇත්තටම මල් පෝච්චි හදනවනේ ගෙදර වල. දැන් එතන සමහර වෙලාවට ඒකෙන් ඇතිවෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා අපිට ගොඩක් හිතන්න ඕන. ඒ කියන්නේ ගොඩාක් මහන්සි වෙනවා. ඒකම දැන් මේ කඩාගෙන වැටිච්ච ආහාර මේ කියන්නේ මේ ආර්ථිකයෙන් ගොඩ එන්න ඒ ගන්නා වූ උත්සාහය ආහාර වෙනුවෙන් ධාර්මිකව ඒ කියන්නේ මේ ඔය වසවිස නැතිව ගොඩනගන්න gedara මල් පෝච්චියෙන් පටන් ගත්තොත්
හොඳ නැද්ද අපේ මහත්තයා? අනිවාර්යයෙන්ම වැටුණත් නැගිටිමු වැටි නැගිටිමු විපත බව සැපතට හරවාර පෙරට මේ යමු ලංකා මේ විරාමයෙන් පස්සේ ඔබ පෑනක් කොලයක් අතේ තියෙන වෛද්‍යතුමා මේ රහස් වේදවට්ටෝරු පොත ඔබට නොමිලේ ලබා දෙන්න සූදානම්ින් ඉන්නවා. අපි මේ කෙටි විරාමයට යමු වෙලා වෛද්‍යතුමාගෙන් ඒක ලබා ගමු. නිවහල් දැයකට නිසිරිසි දේ දෙන හෙළකිරුළ වැඩසටහනත් එක්කයි ඔබ ඒකාත්මික වෙන්නේ. වෛද්‍යතුමා අතේ තියෙන මේ හෙළ ආහාර වට්ටෝරු රහස් වේද පොතක් මේක මම හිතන්නේ බෞද්ධයාගේ අත්පොත ධම්මපදයේ කියන ඒවා වගේම අපිට බෞද්ධයන්ට පමණක් නෙවෙයි අපේ ස්වාමීන් වහන්සේ අපේ නිෂ්පාදකතුමා ලෙලි මහත්තයත් කිව්ව කාරණාවක් මේ ආහාරය මේ දැහැමි ආහාරය විශ්වාන්තර ක්‍රියාවලියක්. මේක එක ආගමකට එක සංස්කෘතියකට පටු කරන්නට ලඝු කරන්නට සීමා කරන්නට බැරි කාර්යයක්. මේ වේද පොතත් ඒ නිසා මේ ආහාර වට්ටෝරු පොතත් හැමෝටම විශ්වාන්තර පොතක් වේවි. වෛද්‍යතුමා ඔක ලබා දෙන්නත් දුරකථන අංකයේ ලිපිනේ සඳහන් කරොත් වැදගත්. ඕකේ තියෙන හෙළ රහස් තියමින්ම චාමික මේක ඇත්තටම මේක භෞතිකව මේ අපිට print කරගන්නවටත් වැඩිය ලේසි. මට පුළුවන් මේකේ PDF එක මේ නොමිලේම ලබලා දෙන්න. 0.7.7590ට WhatsApp කරොත් 0.7.0 හිමීට කියමු ડોක්ටර් ලියා ගන්නත් එපේ. 0.7.7590 මේකට WhatsApp කරොත් මේ පොතේ කොපියක් අපි PDF එක නොමිලේ මේවනවා. ඔව් ඒ වගේම මගේ පෞද්ගලික දුරකථන අංකය 0.73 566 883 0.73 566 883 ඒ වගේම 0.71 407 528 මේ අංක දෙකෙම මම WhatsApp ඉන්නවා මට කතා කරන්න පුළුවන් උපදේශන අවශ්‍ය නම් කතා කරන්න පුළුවන්. ඉතින් මේ ලිපිනය මේ දැන් ධර්ම විජය පදනමේ අපි සාමාන්‍ය මේකේ තා පොඩි අත්පොතක් වගේ එකක් අපි print කරලා තිනවා. ඒක ලබා ගන්න පුළුවන් රුපියල් 200ක් වගේ මුදලකට. ධර්ම විජය පදනමට පැමිණියොත් එහෙම නැත්නම් තැපැල් මාර්ගෙන් අපිට අනවුම් කරොත් එහෙම කුරියර් කරන්නත් පුළුවන්. ඉතින් අද ගොඩක් වෙලාවට දැන් තැපැල් මාර්ගෙන් කුරියර් කරන අවස්ථාව වැඩි. සලසන වැඩි. දැන් ඒකේ ලිපිනේ BMICH එකේ හතරවෙනි ගේට්ටුව ළඟ නේද? BMICH ඒ කියන්නේ බණ්ඩාරේ සම්බන්ධ ශාලාව මේ හතරවෙනි ගේට්ටුව ඉස්සරහා තියෙන අපේ මඩිය ප්‍රඥාසී හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේගේ මධ්‍යස්ථානය ඒකේ නාර සෙන්ටර් එකට අල්ලපු ධර්ම විජය පදනම පරිශ්‍රයේ අංක 387 සරණපාර බෞද්ධාලෝක මාවත කොළඹ 7ට පැමිණියොත් එතන අපේ ආහාර රස විඳලා මේ පොතත් අරගෙන යන්න පුළුවන්. ඉතින් ඇත්තටම එතන අපි ආදර්ශ අවන්හලක් තමයි පවත්වාගෙන යන්නේ. මේ වෙලාවේ කොළඹ වෛද්‍ය පීඨයටත් ඒ ආහාර ටික අපි ලබලා දෙනවා. ඉතින් එතෙන්දී වැදගත් වෙන්නේ ආහාර රස විඳින්න ගියාම වෛද්‍යතුමා මිතා රසවත් ආහාරයක් මට මතක් වෙනවා. අපේ ආමඳුරනේ මේ මීකිරි යෝගට් වගේ නිෂ්පාදනයක් මේ වෛද්‍යතුමාගේ අපේ එතනට ගියාම රස විඳින්න පුළුවන්කම තියෙනවා. ඒක ඉතා අර නේද? ඒක පැණි දාලා කන්න පුළුවන් අපූර්ව ඔව් ඇත්තටම මේ මම මේක හඳුන්වලා දෙන්නම් මේ කිතුල් පිටි කියන එක. අන්න හරි. මේ කිතුල් පිටි කියන එක මම හංගගෙන ඉන්නවා මේ කිතුල් පිටි වලින් සාමාන්‍යයෙන් අපි පාරම්පරිකව හදන්නේ කැඳ එක. ඒකේ තමත් ගුණයි. ඒ වගේම අපි නමුත් මේ කොළඹ 7 ඉන්න පිරිසට මේ දරුවන්ට විශේෂයෙන් පුඩිම කියන එක අබ්බැහි වෙච්ච දෙයක් නේ. ඉතින් ඇත්තටම ඒ කිතුල් පිටි වලින් පුඩිම හදනවා අපි විශේෂයෙන් කජු එහෙම දාලා පොල් කිරි හෝ එල කිරි පාවිච්චි කරලා මේ පුඩිම හදන්න පුළුවන්. ඉතින් අපේ කෘෂි දැහැමි ආහාර ආයතනයේ ප්‍රධානම අතුරුපසේ වෙන්නේ ඒක. අපි මහා සංඝරත්නයට මේක අධිෂ්ඨාන තියලා පූජා කළා ගොඩක් කල්. එතකොට ඒ වගේ මේ ඍෂි ඒ කියන්නේ කිතුල් පිටි පුඩිම ඇත්තටම පිරිසිදුම කිතුල් පැණිත් දාලා මේ කිතුල් පිටි පුඩිමක් අපිට රුපියල් 150කට වගේ මිලකට දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වටලප්පන් එකකට මේ එකට යෝගට් එකකට වඩා අඩුයි නේ. ඔව් ඇත්තටම දැන් සාමාන්‍යයෙන් පැණිත් එක්කමද? ඔව් පැණි කිතුල් පැණිත් එක්කම අපිට දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට මේ මොකද හේතුව දැන් මේක නිෂ්පාදනය කරන කෙනා මේක පිටරට යවන්න නිෂ්පාදනය කරන කෙනෙක්. ඒ කියන්නේ මේ අපේ රටේ තියෙන හොඳම නිෂ්පාදනය යන්නේ සාවින්නාංශ අපේ ලංකාවේ බඩවැල් වලට නෙවෙයි පිටරට. දැන් ඔය පිටරට ඇත්තටම ඔබතුමා ගිහිල්ලා දෙන දැන් ජර්මනි ආදී රටවල් ඉතාලිය ඒ රටවල් වලත් ඔය කඩවල් වල අපි දැක්කා මේ ඇත්තටම ගොඩාක් තැන්වල මේ ඊටාම මේ ලංකාවේ තියෙන
හොඳම දේ ඒ රටවල් වල තියෙන්නේ. මේ බටහිර රටවල් යුරෝප වගේ රටවල් නේ මම තායිලන්තේ කඩවල් කීපයකට ගිය වෙලාවක ඒ වගේ ඉන්දියාවේ ගිය වෙලාවක අපේ හොඳ නිෂ්පාදන ඒ රටවල තියෙනවා. දැන් චාමික මහන්සි වෙනවනේ දැහැමිම දේ මේ රටේ තියාගන්න. හැබැයි දැහැමිම දේ ගොඩක් යන්නේ පිට රටට. දැන් එතකොට වෛද්‍යතුමා ඔක වුණත් ගෙදරට ගෙන්නලා හදාගන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යයෙන් මේක අනුම් කරන්න පුළුවන්. මොකද අපි මේක විශේෂයෙන්ම විශ්වාසදායක නිෂ්පාදකයෙක්ගෙන් තමයි මේක ගන්නෙ. මොකද අපි මම අර කිව්වේ නිෂ්පාදනාගාරයේ ඉඳලා බොජුන්පත දක්වාම සාමාන්‍යයෙන් අපි විශ්වාසවන්තව කතා කරන තැනකින් තමයි නිෂ්පාදනයක් ගන්න ඕන. අන්න ඒක සුදුසු ආකාරයෙන් සකස් වෙන ස්ථාන. මේක මේ කිතුල් පිටි මෙතන තියෙන්නේ ග්‍රෑම් 400ක්. ග්‍රෑම් 400ක් රුපියල් 1100ක්. මේක තමයි පිරිසිදු කිතුල් පිටි එක හරි ගන්න. හැබැයි මේවට විවිධ පිටි වර්ග එකතු කරලා තවත් දේවල් බොහෝවක් තියෙන්න පුළුවන්. ඉතින් නමුත් මම කියන්නේ මේ සාධාරණ මුදලට මේ ව්‍යවසායකයා නැගී ඉන්න කෙනෙක්. මේ ව්‍යවසායය දියුණු වෙච්ච කෙනෙක්. ඒ දියුණුනේ ධාර්මික නිෂ්පාදනයක් ලෝකෙට තිරණ කළා. වෛද්‍යතුමා තව අතන තියෙනවා තව මොන හරි පෙන්වන්න ඒවා. ඔය අතරම එයාගේම නිෂ්පාදනයක් තියෙනවා. මම මේක මේ ඒ කියන්නේ අපිට අවශ්‍යයි එයාම නිෂ්පාදනය කරන කිතුල් හකුරු. ඉතින් ඒකත් අපිට පෙන්වන්න පුළුවන්. කෘෂි දැහැමි ආහාර වෙතින් ඇනවුම් කරලා ලබා ගන්න පුළුවන්. මේ අතර මේ ඔක්කොම මේ ලංකාවට මේ සකස් කරන නිෂ්පාදන නෙවෙයි. මේක අපනයනය කරන්න නිෂ්පාදනය කරනවා. හැබැයි වෛද්‍යතුමා මේ පිටරට යන්න තියෙන ඒවා හොරගම් කරලා ලංකාවේ මිනිස්සුන් දෙන්න හදනවා. ඔව් ඒක මේ හොරගම් කරා කියන්න එපා. ඇත්තටම එතුමාට ඇත්තටම දැන් අර මේ කැන්ලිගඟ යටින් පොල්ලෙල්ලක් ගියා වගේ තමයි මට මේ නිෂ්පාදන දෙන එක. මොකද එයා වැඩිපුර මේ ආදාය උපයන්නේ එතනින්. හැබැයි මේ සංකල්පෙට මේ දැහැමි ආහාර සංකල්පෙට එයා ගරු කළා. එයා මටත් යම් කොටසක් ලබලා දෙනවා සාධාරණ මිලකට. ඉතින් අතරම සායනංශ මේක මට සමහරවිට ඉතාමත් අවමිදලකට වෙන්න පුළුවන් ලබා දෙන්න. ඉතින් ඒක හින්දා මේ දැන් අපි බලන අර එහෙම ව්‍යවසායක සායනංශ ලංකාවේ ඉන්නවා. يعني මුදලම නෙවෙයි හිතන්නේ. කියන්නේ ඒ වගේ අය සඳහා තමයි ඍෂි දැහැමි ආහාර අපි මේ වේදිකාව සපයන්නේ. අපි ඔය වගේ ලංකාවේ තව අපේ චාමික මහත්තයා එහෙම ඉදිරිපත් වුණොත් ලංකාවම ගොඩනේ. ඉතින් ගොඩක් දෙනෙක්ට සමහර දේ තියෙනවනේ. ධාර්මිකව නේද? මම හිතන්නේ වෛද්‍යතුමාට තව යුතුයකමක් වෙනවා සිල් සුවඳ හෙළදිවේ ජාතික වැඩසටහනිනුත් ඒ වගේම ඍෂි දැහැමි ආහාර ආයතනයටත් ලොකු වගකීමක් පැවරී අනාගතයේදී සමහර ආගම්වල සංවිධානවල ඒ වගේම ව්‍යාපාරවල තියෙන එකක් තමයි මේ ගන්න අපේදී එහෙම නැත්නම් මේ එක ලාල් වගේ එක නිෂ්පාදන ගහලා තියෙනවා. මේවම හොයන පිරිසක් ඉන්න එක ආගමික භක්තිකයින් මේ නිෂ්පාදනයේ අපේ ආගමෙන් කියලා තියෙන මෙන්න මේවම ගන්න කියලා. මේක ඇත්ත දැහැමි කියන එක හැමෝටම ගන්න පුළුවන් දෙයක් නේ. එතකොට මේ දැහැමි කියන වචනේ ලේබල් එක හැම නිෂ්පාදනයකම තියෙනවනම් බෞද්ධයෝ හැටියට මේ දැහැමි බව බලලා ඒක නම බලලම ගන්න ඕන දෙයක් අනාගතේ විය යුතු නැද්ද අපේ හම්බුනේ ඔය දැහැමි කියන දේවල් බලලම ගන්න නිෂ්පාදන අනාගතේදී. දැහැමි කියන එක ගහගත්තොත් දැහැමි කියන තැනට ආවොත් ඒකේ ගහන්න පුළුවන් ඕනම ආගමකට අහලාල් වේවා වෙනත් දේවල් වේවා ඒකෙම ගහන්න පුළුවන්. ආගම් ભેදෙන් තොරයි. ආගම් ભેදෙන් තොරයිනේ. දැහැමි කියලා කියන්නේ ඒ දැහැමි භාවය කියලා කියන්නේ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැති. ඒක විශ්වාන්තර විශ්වය හැම තැනකම අතික්‍රමණය කරපු. සායනස අනිත් එක මම මේ දැහැමි නම දාන්නේ අපි සමහර වෙලාවට අපි දැන් බතක් වෙනකොට දැන් සම්බලයක් හදනකොට අපි රතුළුණු ගෙඩියක් අපිට කඩින් ගන්න වෙන්න පුළුවන්. මොකද රතුළු නිෂ්පාදකයා තමයි දැහැමි නිෂ්පාදකයෙක් වෙලා නැති වෙන්න පුළුවන්. ඒක හින්දා මම කියන්නේ 100% මම දැහැමි වුණා කියලා නේ. හැබැයි මම දැහැමි පුළුවන් තරම දැහැමි වෙන්න බලනවා. සායනස ඒ දැහැමි නම දාලා තිව්වොත් මම මුළු තැන්ගේ උයනගෙන නිෂ්පාදනය කරනගෙන මේකට කොටු වෙනවනේ. ඒතකොට එයා හැමතිස්සෙම දැහැමි කෙනෙක් වෙන්න උත්සාහ දරන කෙනෙක්. දැන් සම්මාජීවය කියන එක සම්පූර්ණ කරපු කෙනෙක් මේ ලෝකේ හරි අඩුයිනේ. හැබැයි මේ ආජීවය සම්පූර්ණ කරන තැනට ගේන්න මේ නම වැදගත් වෙනවා කියලා මට හිතෙනවා. මොකද ඒ දැන් අපි අර ඔබතුමා කිව්ව දැන් හලාල් ඒක දැන් අපි ඒක ඒ නම දාගත්ත නිසා ඒකට කොටු වෙනවනේ. මම අඩු ගානේ මම මේ ව්‍යාපාරේ පටන් ගන්නකොට මම හිතුවා මම ආහාරයේ ප්‍රමාණයෙන් 50%ක්වත් මම දැහැමිව දෙනවා කියලා. දැන් ඒකෙන්ද ඒ කියන්නේ වැඩි ප්‍රතිශතයක්. එහෙම
ඒ කියන්නේ 100 දැන් අපි කන ආහාරයෙන් 150ක් දැහැමේ නැත්නම් අපිට ඒක දැහැමේ කියන්න බෑනේ. එතකොට 150කට එහා පැත්තේ මේක ධාර්මික උපසපයා ගත්තා කියලා විශ්වාසය අපි තුල තියෙන හින්දා තමයි මේක දැහැමේ පැත්තට බර වෙච්ච ආහාරයක් වෙන්නේ. ඒකින්ද මම මේ කතා කරන්නේ මේ පරිපූර්ණත්වයක් කරා අපි යා යුතු ගමනක එක්තරා සම්දිස්ථානයක් තමයි මේ තියෙන්නේ. ඒකින්ද මේ දැහැමේ කියන මේ නාමකරණය තුල අපි මෙතනින් එහාට දියුණු වෙන ක්‍රමවේදය බලන්න ඕන. අපේ පූජනීය ස්වාමීන් වහන්සේ වඩම්මගෙන අපි මේ කතිකාවත දියත් කරන්නේ උන්වහන්සේගේ අවවාද උපදෙස් එක්ක අපේ අඩුපාඩු හදාගෙන. මොකද අපි දැහැමි වෙන්නේ අපේ සීල ප්‍රතිපදාව. ස්වාමීන් වහන්සේ අපේ ප්‍රඥාව මේ අපේ සීල සමාධි ප්‍රඥා ගුණධර්ම දියුණු වෙනත් එක තමයි මේ දැහැමි භවයේ සම්පූර්ණත්වය ළඟා වෙන්නේ. ඇත්තටම දිල්කා මේ නිශාන්ති වෛද්‍යතුමනි මේ දැහැමි බව දැහැමි ආහාරයක මේ තියෙන අත්පොතත් එක්ක මෙවැනි දේ ගම්වල ගම්දනව්වල ප්‍රචලිත කරන්න හැකියාවක් තියෙනවා කියලා ඔබතුමිය මේ බිම්මට්ටමේ ඉන්න වෛද්‍යතුමිය කෙරෙට ඔබතුමියට කොහොමද තියෙන අත්දැකීම? ඇත්තටම පටන් ගන්න කලින් මම කියන මෙතුමිය අර අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ වෙනත් ආගම්වල අයට දැහැමි ආහාර දෙන කෙනෙක්. මෙතුමිය බොහෝ විට සංචාරක ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණ වෛද්‍යවරයෙක් මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ මෙතුමියගේ ආහාර වට්ටෝරු ගන්න වෙනම සංචාරක අපොයින්ට්මන්ට්ස් දාලා එනවා. මොකද ඒක කියන්නේ මෙයා කියන්නේ නැති හින්දා ඔව් ඇත්තටම චාමික මේක අපි ආරම්භ කරපු වැඩසටහනක්නේ. දැන් අපේ ස්වාමීන් වහන්සේ කිව්ව නිවුණු ආහාරය. අපි කතා කරන දැහැමි ආහාරය මේ ඔක්කොටම තියෙන්නේ මෛත්‍රිය නේද සිත් තුළ. ඒතර මේ මෛත්‍රී ශක්තිය අපි සමාජගත කරන්න උත්සාහ කරනවා. අපි කවදාවත් වසක් විසක් මුසු කරන්නේ නැහැ. මේ අපේ හිතේ මෛත්‍රියක් තියෙනවා නම් අපි දෙන ආහාරය විශේෂයෙන්ම වෛද්‍යතුමනි අපිට අපේ මේ වැඩපිළිවෙලට ඇත්තටම අපි යොමු කර ප්‍රියන්තා සේනානායක මහත්මිය මේ වෙලාවේ ඇත්තටම මතක් කරන්න ඕනේ එතුමිය අපිට ආදර්ශය දුන්නා. අපිට දිවංගත ජීවිතුන් අතර නැතත් මොකද අපිට මතකයි ඒ දවස්වල එතුමිය මේ දැහැමිව උපයපු මේ වගා කරපු හාල් ටික අරගෙන කැඳ හදලා අපිට අතට දීලා කිව්වා මේ කැඳ පරිභෝජනය කරන සියලු දෙනා මේ කැඳ බිඳුවක් පොළවට වැටුණත් ඒ පොළවේ ඉන්න සත්තු පවා නිරෝගී වේවා. ඒතර මේ කැඳ ආහාරය ශරීරගත හැම කෙනෙක්ගේම ධාතු සම වෙලා ඒ අයට කුසල් සහිත ආහාරයක් බවට පත් වේවා කියලා. ඇත්තට මේ දැහැමි නිවුණු ආහාරය කියන්නේ කුසල් සහිත ආහාරයක්නේ. ඒකට මේ කුසල් සහිත ආහාරය හදන්න නම් අපි ඇතුළතින්ම පිරිසිදු වෙන්න ඕනේ. මේක අපි දැන් ડોක්ටර් කිව්වා වගේ අපේ වෛද්‍යතුමා කියන්නේ අපි 150කින් පටන් ගත්තා. දැන් මේ 50යි අපි වැඩි කරගෙන යන්නේ. මේ හදපු මේ මුල්ම කැඳ එක වට්ටෝරුවක් තමයි මේ තියෙන්නේ. මේ පෙන්නන්න පුළුවන් නහොඳ මොකද මේ එතුමිය හදපු කැඳ වට්ටෝරු මූලික පහකින් එක කැඳ වට්ටෝරුවක් තමයි මේ කොළපාට ලේබලේ සහිත කැඳ වට්ටෝරුව. මම මේ ලේබල් එළියට අරන් පෙන්නන්නේ මේක සියලුම විස්තර මේ කැඳේකේ විස්තර අඩංගු වෙනවා. මොකද මේ කැඳේක ඇයි මේ කැඳේක ඒ කියන්නේ රුපියල් 130ක් වගේ මුදලකට කැඳ වීදුරු පහක් හදන්න පුළුවන් දේශීය පාරම්පරික හාල් වර්ග 4ක මිශ්‍රණයකින්. කැඳ වීදුරු පහකුත් බීලා මේ මම හිතන්නේ දැන් පුස්තකාලයක් දැනුම් භාණ්ඩාගාරයකුත් ලැබෙනවා. ඇත්තටම මේ පුස්තකාලයකුත් ලැබෙනවා. ඉතින් ඒකෙන් හින්දා මම හිතුවේ අපි දැන් අර මේ දැහැමි බව කියන එක ස්වාමීන් වහන්සේ මිනිස්සුන්ට දැනුවත් කරන්න ඕන කාලයක්. අපි නිකන් කැම ටිකක් දුන්නා කියලා මිනිස්සු ඔක තේරුම් ගන්න නැහැ. ඒකින්ද දැනුමත් ආහාරයක් විදිහට දිය යුතුයි. වෛද්‍යතුමනි අපි ඒක ප්‍රායෝගිකව ඔප්පු කරපු අවස්ථාව දැන් දිත්වා කුළු සුණහටුවක් වෙලාවේ අපේ මෛත්‍රිය නිමුල්ුනේ. අපි ඒක අපේ බෞද්ධයන්ට දෙනවා කියලා හිතන්නේ. අපි ඇත්තටම වැල්ලම්පිටියේ මුස්ලිම් ප්‍රජාවට ගිහිල්ලා අපි කැඳ හදා ඒ අයට කැඳ දුන්නා. කැඳ දන්සලක් විදිහට දුන්නා. ඒ වගේම මේ දැනුම දුන්නා. ඊළඟට අපිට දෙන්න පුළුවන් විදිහට අපි පරිත්‍යාග අපේ දාහනය සම්පූර්ණ කරගත්තා. ඒ විතරක් නෙමෙයි. අපි අර කිව්වා වගේ අපිට මේ ආහාරයෙන් සුවපත් වෙන්නේ කවුද? ඒක ඕනේ කෙනෙකුට මේක දෙන්න පුළුවන් හිතක් අපේ ගාව තියෙන්න ඕනේ. ඒකට එහෙම වෙන්න පුළුවන් ඉන්නේ මේ දැහැමි ආහාර සංකල්පයේ හිතට එන්නේ මේ මෛත්‍රිය මූලික කරගෙනම. එතකොට දැන් මේ තියෙන ආහාරයේ තියෙන මූලික දැන් අතරම අපි කතා කරන මේ ආහාර සංස්කෘතිය මම හිතන සවිනාස මෛත්‍රිය පතුරවන්න තියෙන හොඳම ක්‍රමයක්. අනිවාර්යයෙන්ම දෙන ආහාරය මෛත්‍රී සිත ගොඩ නැගුණා නම් අනිවාර්යෙන් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන මේ මානසික මට්ටම එතනම තමයි සියලුම අර වෛද්‍යවරයෙක් මේ ඇත්තටම බෙහෙතක් කරනකොට අජ්ජුනේ කියලා තියෙන්නේ. අජ්ජුනේ කියලා තියෙන්නේ. හෙදකම. අන්න ඒ විශේෂයෙන්ම ඒ ගුණය පිහිටන්නේ අර ඊර්ෂ්‍යාව, කුහකකම, ඒ වගේම සත්ත්ව හිංසනය, ඒ වගේ දේවල් කාරණා හේතු කොටගෙන
එතකොට මේ ඒ වගේ කාරණා හේතු කොටගෙන විශේෂයෙන්ම ගත්තාම ඒව නැතිව දෙන දේ ඒ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන තැනින් දෙන දේ. ඔය මේ නිරෝගී සම්පත්තිය ඉක්මනින් මුදා වෙනවා. අපේ හැමදෙන්නේ ඔබ වහන්සේ ඔය කරන ආශිර්වාදෙත් එක මට හිතෙනවා බුදු සසුන තුන්වෙනි ධර්ම සංගායනා වෙනකොට විනාශ වෙලා ගිය කාලෙක දිව්‍ය ලෝක සදිව්‍ය ලෝක පීර හොයනවා මේක ගොඩ ගන්න පිරිසක් ඉන්නවද කියලා. එහෙම නැතුව බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා අන්තිමට තිස්ස බ්‍රහ්මයාට ආරාධනා කරනවා මොග්ගලී පුත්ත තිස්ස නමින් මේ මනුලොවට ඇහිලා මේක ගොඩ දාන්න කියලා. ඒ වගේ මේ කියන විදිහට මේ පිරිසක් එවැනි මේ මනුෂ්‍ය ලෝකයට ඇහිලා මේ කියන්නේ අපේ ධර්මදීපයට ඇහිලා මේ ධර්මදීපේ වස විසෙන් තොර දැහැමි ආහාරයක් ස්ථාපනය කරන්න ආපු පිරිසක්ද කියලා ඒක මට හිතනවා කීපයක් තියෙනවා අපේ හඳුනේ මේක මේ ළඟ තියාගෙන පිට කහන්න කිනුතුල්ල අහුලන්න කියන කතාවක් නෙවෙයි ඇත්තටම මට එවැනි අදහසක් පහළ මට දැනුණා දෙයක් අපේ ඒක මේ ඇත්තටම බුදු සසුන තුල කලින් කලට මේ සත්පුරුෂයෝ ඒ කියන්නේ විශේෂයෙන්ම ඒ යුගකාරක සුධාරක කියන ওই ගුණාංග වලින් යුක්ත විශේෂයෙන්ම වටිනා සත්පුරුෂයෝ බිහි වෙනවා. ඉතින් ඒක නිසා එක කාලවලදී ඒ ශාසනය නගා සිටවන්න කළා වගේ ජාතිය නගා සිටවන්න ඒ වගේම මේ ආහාර රටා නගා සිටවන්න කටයුතු නැත්නම් අද කාලේ හැටියට ඕව කරන්න බෑ මේව ගණන් ගන්නේ කවුද ඔය වගේ ගම්බලායන වැඩක් නේ අන්න ඒකනේ මේක මේ සාමාන්‍යයෙන් ඔක්කොම පහලට ගහගෙන යන අතර උඩුගම්බලා පීනන වැඩපිළිවෙලක් කරනකොට සමාජයෙන් යම්කිසි අපහසුතා ආවත් කොහොම හරි ඒ වුණාට මේව නැගී සිටින්න බලන්නේ කොච්චරනම් මේ සත්පුරුෂකමකින් සමහරට හිතෙන්න පුළුවන් අර ලේනා පැටියව බේරගන්න වලිගෙන් මහමෝද එහෙම වැඩක්ද මේ කරන්නේ මේක අනිවාර්යයෙන් මගේ ප්‍රායෝගික අපි කාගෙත් ප්‍රායෝගිකව දුෂ්කරතාවයක් තිබුණා මේ වැඩසටහන කරද්දී හැබැයි අපි දාන පින්කම් 125ක් සම්පූර්ණ කරලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. තේරුණේ නැහැ. මේ දේශීය ආහාර දානමය පින්කම් 125ක් සම්පූර්ණ කරලා මහා සංඝරත්නයට මේ අපේ ස්වාමීන් වහන්සේත් ඇතුළුව මහා සංඝරත්නය මේක 125ක් සම්පූර්ණ කරලා තමයි මේක පටන් ගත්තේ. ඒ කියන්නේ අපිට හිතනවා මේ හැම බාධාවක්ම ජය ගන්න පුළුවන් දැන් අපිට දැහැමි ආහාරයන් හදන්න ඕන. අපි මේ අපේ කණ්ඩායමේ කුසල ශක්තියනේ මේකට අවසානයේ බලපාන්නේ සායනන්ත මට මතකයි එකපාර පියන්තා සේනානායක මැතිණිය මේ මාසේ දැකලා තියෙනවද? අපිත් අනිවාර්යෙන්ම මේ පියන්තා සේනානායක මහත්මිය උපදේශගත ස්වාමීන් වහන්සේ නම. එතකොට මේ ඒකේ 116 නමක් ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා වඩම්ම ගෙදරට වැඩමුවා වෙනම සත්‍යක්‍රියාවක් කළා ලෝකෙටම බෞද්ධ නාලිකාව හරහා එදා විකාශනය වුණේ. ඒ සත්‍යක්‍රියාව සජ්ජායනය කළේ මම තමයි. මතක් කරේ බොහොම පිං. ඒ කියන්නේ සුදුසුම කෙනා අද ධර්මාසනේ වැඩි. අනිවාර්යයෙන්ම. එතකොට දැන් ඒ විදිහට ගත්තාම චාමිකට ඒක තමයි කිව්වේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දේශනාවෙනුයි ජීවන දර්ශනෙනුයි දෙකෙන්ම මේ ආහාර රටාවත් එක්ක ඉන්න හින්දා මම හිතන්නේ අපේ දැන් එතුමිය නැති වෙන්න ඉස්සර වෙලා. එතුමිය භාවනා කළේ කියාඬු ආරණ්‍ය ඇසුරු කරගෙන ඔය අකුරැසි දිනවා ඔයගොල්ලෝ කියාඬුව හුංගම ගුණසේන ස්වාමීන් වහන්සේ ඇසුරු කරගෙන භාවනා කරලා ඒ වගේම ඊට පස්සේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අරගෙන තියෙන්නේ හිතට එන මේ ධාර්මික සංකල්ප තමයි මේ මිනිස්සුන්ට කොහොම හරි හඳුන්වලා දෙන්න ඕන මේ සත්ත්ව ඝාතනය අඩු වැඩපිළිවෙලක් කොහොම හරි කරන්න ඕන කියන තැන ඉඳගෙන තමයි වැඩ කටයුතු සිද්ධ කරන්නේ. මම හිතන්නේ හොඳ පරිවාර සම්පත්තියක් ලැබිලා තියෙන මේ වගේ මහා මේ දෙවිවරු බඳු වෙදදුරන් පිරිසක් මේ මම හිතන්නේ අද එන වෛද්‍යවරු නෙවෙයි හිතේ. දැන් ඇත්තටම එතුමිය වටා එකතු වෙච්ච පිරිස ඉන්නවා. බටහිර වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් එකතු වුණා. ඒ අතර අපේ විශේෂඥ වෛද්‍ය මේ අපේ දහනායක මහත්මයා ඔබතුමා වගේම අපේ ડોක්ටර් මේ බටකොඩ ඒ වගේ පිරිසක් එතන හිටියනේ ගොසිල්වා ඒ වගේ කට්ටිය ගොඩක් පිරිස හිටියා.
එතකොට දැන් ඒ වගේ ගත්තාම දැන් ආයුර්වේද වෛද්‍යතුමියලා මේ මෙතුමියලා සුජීව වික්‍රම සුජීව ඇත්තටම සිරිසුන්ද හෙල්ලේ වැඩසටහන පිරිවෙන් අමාත්‍යාංශයත් එක්ක ආරම්භ කරනකොට ඒ කාලේ පිරිවෙන් අමාත්‍යාංශයක් තිබුණා රාජ්‍ය අමාත්‍යාංශය ආරම්භ කරනකොට මුලින්ම ස්වාමීන් වහන්සේගෙන් තමයි අපි උපදෙස් ගත්තේ සිරිසුන්ද හෙල්ලේ වැඩසටහන සායන ප්‍රියන්ත සේනානායක මහත්මියගේ දෙයට ඒ ආරණ්‍ය ඕපාතාරණ්‍යට ගියා මේ සියලු දෙනාම වෛද්‍යතුමා අපේ වැඩසටහන හමාර කරන කාලේ ඇහිල්ලා අද වැඩසටහන පිළිබඳවත් තව හඳුන්වා දෙන්න තියෙන නිෂ්පාදන පිළිබඳවත් කෙටියෙන් දැනුවත් කරන කාලයයි. අතර මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අද මම මේ කොළපාට ලේබල් කැඳ එක හඳුන්වලා දෙන චාමික අද ස්වාමීන් වහන්සේට පූජා කරන්නේ මේ කැඳ එක. මොකද මේක ඇත්තටම ගත්තොත් පාරම්පරික සහල් වර්ග දැන් ගත්තොත් කළු හීනටි බටපොළල් කුරුළුතුඩ පච්ච පෙරුමාල් කියන මේ සහල් වර්ග හතරේ සම්මිශ්‍රණයක් එක තමයි මේක එන්නේ. ඒ වගේ මේකේ ගොටුකොළ හින්බෝවිටිය උඳුපීලි ඉරමුසු තෙබු නීරමුල්ලිය දෙහි හාතවාරිය වරකසිබිලි රණවරාමල් වැල්දොඩන්කොළ මයියොක්කකොළ කරපිංචා අබ කෝවක්ක සුදුලුණු රම්පේ රතුලුණු උළුහල් ගම්මිරිස් සූදුරු කරාබුණැටි කොත්තමල්ලි අලු කෙසෙල් බෙලිමල් සතකුප්ප මාදුරු මේ ඒ කියන්නේ මෙතන තියෙනවා සහල් වර්ග ධාන්‍ය වර්ග පලා වර්ග කුළුබඩු වර්ග එතකොට ඒ වගේ වර්ග 30-40කින් තමයි මේක සමාන්‍ය තියෙන්නේ. අතර මේකේ 130ට ලබා ගන්න 130ට කෝප පහක් සඳහා මම අර කිව්වේ එකයි මේක ගොඩක් වෙලාවට මේ කොළපාට ලේබල් එක කැඳ එක අපේ ප්‍රියන්ත සේනානායක මහත්මිය හෙළ නිලවේදකම හරහා කිව්වේ මේක සාමාන්‍යයෙන් මේ පෙනහළු අපේ ශ්වසන මාර්ගයේ ශක්තිමත් වෙන ඒ ප්‍රශ්වසන මාර්ගයේ ක්‍රියාකාරීත්වය නියමාකාරයෙන් පවත්වාගෙන වැඩ කරන කැඳක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. අද ස්වාමීන් වහන්සේට පූජා කරන්න මේක ඉතින් මේක ඕනම කෙනෙකුට 0.7 ඇනවුම් කළා අපේ ශ්‍රී දහමී ආහාර වලින් ලබා ගන්න පුළුවන්. හිමි කියනවාද 0.7 කියන අංකයට WhatsApp කරන්නත් පුළුවන් ඇනවුම් කළා ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ පිළිබඳ උපදේශනය අවශ්‍ය නම් 0.73 566 883 මට WhatsApp කරන්න පුළුවන් 0.71 8407528ටත් WhatsApp කරලා හෝ කතා කරලා මට මේ ගැන දැනගන්න පුළුවන්. දිනකා නිශාන්ති අපේ වෛද්‍යතුමියනි ඔබතුමිය මම හිතන්නේ දශක දෙකකට ආසන්න කාලයක වෙදදුරු අධ්‍යක්ීම් තියෙනවා. මම හිතන්නේ මේ වෙදදුරු අධ්‍යක්ීම් කියන්නේ රට පුරා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියක් හැටියට ආයුර්වේද වෛද්‍ය නිලධාරියක් හැටියට ඒ වගේම දකුණු පළාතේ ආයුර්වේදනේ වෛද්‍ය අධීක්ෂණ නිලධාරිනියක් හැටියට බොහෝ බටහිර වෛද්‍ය වෙදකම ආයුර්වේද මේ සියල්ල පිළිබඳව ඔබතුමියගේ විවිධ විෂයපතේ තියෙන පෝෂණය පිළිබඳව ඒ විතරක් නෙවෙයි අර සංචාරකයන්ට ආහාර රටා කියා දීම පිළිබඳ මේ සීල දැනුම් සම්භාරය ගලපමින් සමාලෝචනයකට එළඹෙමින් අපේ සමාජයට දෙන පණිවිඩයත් වැදගත් වෛද්‍යතුමියනි. ඔව් ඇත්තටම අද දවසේ අපේ මේ ඉස්සෙල්ලත් අපි කතා කරා මේ ඇසළ මාසයේ මාතෘත්වයට ලොකු තැනක් තියෙනවා. මොකද මව්වරුන්ගේ ශක්තිය තමයි මේ ලෝකය වෙනස් කරන්න මූලික වුණේ. එතකොට අපේ මමත් ඇත්තටම මේ වෙලාවේ කතා කරන්නේ අම්ම කෙනෙක් විදියට. වෛද්‍යවරයෙක් වගේම අම්ම කෙනෙක්. එතකොට අපේ වගකීමක් තියෙනවා චාමික ඉදිරි පරපුර සුවපත් කරන්න. එතකොට මේ දැනුම සමාජගත කරන්න මම වගේම අනිත් අම්මලාත් එකතු වෙන්න ඕනේ. ඇත්තටම මෙතෙන්දී අපි මූලිකවම අපේ දැන් ඇත්තටම අම්ම කෙනෙක් හාල් ටිකක් ගරලා ඇතිලියට දාලා හටියකට දාලා ලිපේ තියද්දී අපේ හිතට එන්න ඕන මෛත්‍රී සිතවිල්ල. මම මේ සකස් කරන ආහාරය මගේ දරුවට මගේ ස්වාමියාගේ නිරෝගීභාවය වැඩි කරන්න ශක්තියක්ම වේවා. ඒ අයට පාරමී දම් පුරාගෙන උතුම් නිර්වාණයට මේ කය ආරක්ෂා කරන්න ආහාරයක් වෙන්න කියලා. ඒ වගේම මේ ආහාරය සකස් කරපු ගෝවි මහත්තගේ ඉඳලා ඒ වගේම මේ ආහාරය සකස් කරන්න දායක වෙච්ච සියලුම සත්ත්ව ප්‍රජාව මේ සියලු සත්ත්ව කණ්ඩායම් වල එකතුවක් නෙමෙයි තියෙන්නේ. අපි ඇත්තටම මේ ආහාරයක් කියන්නේ අපි කඩින් අරන් අපේ සල්ලි වලින් කන දෙයක් කියලා හිතන්න හොඳ නැහැ. මොකද මෙතෙන්ට දායක වෙච්ච පිරිසක් කියනවා. ඇත්තටම දැන් අපි මේ කතා කරන මේ දැහැමි ආහාර රටාව මෙතෙන්ට ගේන්න අපිට දායක වෙච්ච ගෝවි පිරිසක් කියනවා. විශේෂයෙන් ප්‍රියන්ත සේනානායක මහත්මිය මේක සමාජගත කරා. ඊට පස්සේ අපි කණ්ඩායමක් ඇදුණා. අපි කියන දේ අහලා වගා කරපු ගෝවි පිරිසක් කියනවා. එතකොට මේ හරහා එකතු වෙච්ච මේ වැඩපිළිවෙල දියත් කරන පිරිසක් එනවා. ඉතින් ඒ පණිවිඩය අපිට සමාජගත කරන්න ඕනේ පුළුවන් තරම් අපි අපේ වගකීම අනාගත පරපුර හදන එක. ඉතින් ඒ වෙනුවෙන් අපි කැප වෙමු කියන පණිවිඩය අපි සියලු අම්මලාට මමත් අම්ම කෙනෙක් හැටියට මේ වෙලාවේ
ඉල්ලීමක් කරනවා. හොඳයි ප්‍රජා සෞඛ්‍ය නිලධාරිණී ඒ වගේම පමණක් නෙවෙයි ආයුර්වේද වෛද්‍ය නිලධාරී දකුණු පළාත් වෛද්‍ය අධීක්ෂක නිලධාරීතුමියක් හැටියට කටයුතු කරන අපේ දිල්කා නිශාන්ති වෛද්‍යතුමියට අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. සිල් සුවඳයි හෙළදිවිය ජාතික වැඩසටහනෙත් ඒ වගේම ඍෂි දෙහිමිහාර ආයතනයේත් ගරු සභාපති අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු දහනායක වෛද්‍යතුමාටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි තවත් සත් දිනකින් ඔබ හමු වන බලාපොරොත්තු වෙන ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් අපේ වැඩසටහනට හමාර කරන්න අපි පුණ්‍යානුමෝදනේ පුද කරමින් බාර කරන්නේ ඕපාත රජවංගල ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද විචිත්‍ර ධර්ම කතික පූජනීය ඕපාත සමිත විහාරී හාමුදුරන්ට ඔබ වහන්සේට බාර කරමින් අවසරය අපේ හාමුදුරන්. පින්වත්චාමික මහත්තයා මේ ඇත්තටම අපි පුරා පැයක් මුළුල්ලේ අපි දැන් මේ සාකච්ඡාව කළේ මේ මධ්‍යම ආහාර රටාවක් මධ්‍යම ප්‍රතිපදාව අනුදැන වදාළ රස තෘෂ්ණාවෙන් අන්තයට යන්නේ නැතුව රස තෘෂ්ණාව නැති ඒ කියන්නේ උපදවන්නේ නැති ඒ වගේම සැහැල්ලු දිවි පැවැත්මක් ඇති කරන මධ්‍යම ආහාර රටාවක් මධ්‍යම ප්‍රතිපදාව කිව්වහම අපමහ බෝසතාණන් වහන්සේ දුක් විඳලා අත්තකිලමතාණු යෝගී අනුගමනය කරලා ඊළඟට ඒකෙන් බැරි දෙන මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න පිණ්ඩපාතේ තමයි වැඩම කළේ. කොහෙටද? සේනානි කියන ගමට. එතකොට සේනානි කියන ගමේ පිණ්ඩපාතේ වළඳලා දින 15ක් වීරිය වඩලා තමයි එදා උතුම් බුද්ධගයා සුද්ධ භූමියේදී ලෝතර සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත්තේ. බුද්ධත්වයෙන් දෙමාසයක් ගිය තැන උත්තම මහා සංඝ රත්නය ඇති කරමින් එදා බරණැස ඉසිපතන මිගදායේදී උතුම් අනුත්තර දහම් මැස පහළ කෙරෙව්වා. ඒ මොකද්ද? යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන මේ දහම් මැස. යමක් හටගත්තනම් ඒ හැමදේම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. මේක තමයි දහම් මැස. මෙන්න මේක මනාකොට පෙන්눔 කරන්න ඒ දහම් මැස පහළ කරගන්න මේ මධ්‍යම ප්‍රතිපදාවේ අංග 8 දේශනා කරන අතර ඒ දේශනාවට විශේෂයෙන්ම දිවි පැවැත්ම ධාර්මික දිවි පැවැත්ම කියන එක සම්මා ආජීවය කියන එක දේශනා කළා. යන්නේ ආජීවය ගැන තමයි අපි අද මේ විදිහට කතා කරන්නට යෙදුනේ. ඒ සඳහා සුදුසුම පිරිස තමයි මේ විදිහට මේ එකතු වෙන්නේ. චාමික අපි ස්වාමීන් වහන්සේට මේ කැඳේක පූජා කරනවාද? පාරමී බවට පත් වේවා, දීර්ඝායුෂ ලැබේවා, සුවපත් වේවා. මෙවැනි පැරණි ආහාර රටාවන් මෙතෙක් දුරට රැකගෙන ආපු පැරණි උතුම් මුතුම් මිත්තු මිය ගිය ඇත්තෝද මේ පින් අනුමෝදන් වෙලා ඒ අය සැපෙන් සැපයටපත් වෙත්වා. ඒ වගේම සියලු දෙවියෝ අනුමෝදන් වෙලා හැම දිනාටම දේවතානුකම්පාව සලසා දෙත්වා. දෙවියන් සහිත ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් සංසාර දුක ජය ගන්න මේ උතුම් කුසල ශක්තියත් හේතු වාසනාම වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.